අසභ්‍ය දර්ශන බලනවා නම් ඒවා නවත්තන්න. දවසින් දවස මොනවා හරි කුණු ගොඩක් අපිට එකතු වෙනවා. බාහිරින් ගොඩ ගැහිච්ච ප්‍රශ්න වැඩි නම් ඒ දරුවට ශිල්පය උරන්නේ නැහැ. දැන් සමහර ළමයි එහෙමයි. සමහර ළමයි ගෙවල් වලට කතා කරලා අනිත් යාළුවට ප්‍රශ්නයක් දෙන්නේ. ඔය දරුවෝ පුළුවන් තරම් මේ ටිකේ ගුරුවරු ඇසුරු කරන්න. ඒතර මම මෙන්න මේ අවවාද ටික දෙන්න අද හිතුවා දරුවන්ට මේ අන්තිම කාලේ ටිකක් මේ හිත පිහිටුවාගෙන ඉන්න. මෙන්න මේ අවවාද ටික. පළවෙනි දේ තමයි ළමයි හොඳට මතක තියාගන්න මේ විෂය උරන්නේ කසල වලින් පිරිච්ච හිතකට නෙමෙයි. විෂයක් පිහිටන්නේ කුණු පිරිච්ච හිතකට නෙමෙයි. උදාහරණයක් දෙන්නම්. මේක බුදුරජාණන් වහන්සේ දුන්න උදාහරණයක්. මේ දුහුවිලි පිරිච්ච දුහුවිල්ලෙන් මේ අපවිත්‍ර වෙලා තියෙන රෙදි කෑල්ලකට තින්ත උරන්නේ අඩුවෙන්. හැබැයි තින්ත හොඳට උරාගන්නේ පිරිසිදු රෙදි කෑල්ල. ඒ දුහුවිල්ලෙන් අපවිත්‍ර වෙච්ච රෙදි කෑල්ල වගේ තමයි අපේ හිත මේ කෙලෙස් වලින් අර වගේ මේ වගේ එළියේ තියෙන දේවල් ඔක්කොගේම මේ කාම ලෝකේ ප්‍රශ්න වලින් තැවෙනවා. දවසින් දවස මොනවා හරි කුණු ගොඩක් අපිට එකතු වෙනවා. ඒතර මේ කුණු වටෙන් පිරෙන්න අපේ හිතේ ශිල්පයේ රඳන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මේ ටිකේ ওই දරුවෝ යාළුවොත් එක්ක ඕපදූප කතා කරන එක නවත්තන්න. ගෲප් හදාගෙන ඒව ඇතුලේ එක එක යාළුවන්ට ඕපදූප කතා කරනවා නම් එක එක යාළුවන්ගෙන් විකාර කතා කරනවා නම් ඒවා නවත්තන්න. අසභ්‍ය දර්ශන බලනවා නම් ඒවා නවත්තන්න. ඒවා නවත්තන්න. මේ කසල පිරෙද්දී හිතට ශිල්පයේ පිහිටන්නේ. මේව මතක තියාගන්න. මොකද බොහෝ අය මේව නෙමෙයි කියන්නේ මේ පැය මෙච්චරක් පාඩම් කරන්න කියලා තමන් හදපු සැලැස්මක් ගැන දරුවන්ට කියනවා. සමහර දරුවන්ට ඒ සැලැස්ම හොඳයි, සමහර දරුවන්ට ඒක හොඳ නෑ. හැබැයි මම දන්න එක දෙයක් තියෙනවා. කවුරු හරි මේ ලෝකේ කොහේ හරි වේවා මොන මට්ටමේ බුද්ධි මට්ටමේ දරුවෙක් හිටියත් මම එක දෙයක් දන්නවා. මොකද්ද? ඒ දරුවගේ හිතේ අර බාහිරින් ගොඩ ගැහිච්ච ප්‍රශ්න වැඩි නම් ඒ දරුවට ශිල්පය උරන්නේ නැහැ. කාගේ සැලැස්ම ගැහුවත් අන්තිමේට ඒ දරුවට පාඩම් කරගන්න බැරුව යනවා. එතකොට ඒ නිසා ওই දරුවෝ මේ ටිකේ මේ ළමයි එකතු වෙලා ඕපදූප කතා කරන එක හැක්කි තාක් නවත්තන්න. ඊට පස්සේ Tamanට දැනෙනවා නම් Tamanට ප්‍රශ්න දාන යාළුවෙක් ඉන්නවා කියලා. දැන් සමහර ළමයි එහෙමයි. සමහර ළමයි ගෙවල් වලට කතා කරලා අනිත් යාළුවට ප්‍රශ්නයක් දෙන්නේ. දැන් අපි හිතමු මම මේවා මේ ඉස්සර අපි මේ විභාග ලං වෙනකොට පන්තිවල කියන දේවල්. දැන් මේ කාලේ මේ මට මේ දරුවෝ මුණ ගැහෙන්නේ නැහැනේ මූණට. වෙනදා නම් පන්ති මේවා පොදුවේ කියනවා. දැන් ඉතින් මේක ඇත්තටම දැන් අපිට අර හැමදේම හොඳ පැත්තකුත් තියෙනවනේ. දැන් කොරෝනා වලින් උණ වෙස්වලාගත් ආශිර්වාදයක් වගේ දෙයක් මේක. මොකද්ද? අපි වෙනදා පන්තියේ දෙන අවවාද දැන් මුළු රටම අහනවා. ඒක දැන් ඉතින් මුළු රටටම මේ විදිහට මම කියන්නම්. කියලා මම හිතලා තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් මේ මොකද්ද මම අර කියන්නේගේ සමහර ළමයි ගෙවල් වලට කතා කරලා ප්‍රශ්න දානවා. මොකද කොහොමද උදාහරණයක් මම කියන්නම් දාන ප්‍රශ්න. දැන් අපි හිතමු ධාරා විද්‍යුතය පාඩම ෆිසික්ස් වල. එක ළමයෙකුට හිතෙන්න පුළුවන් මේ ධාරා විද්‍යුතය ඒ දරුවට අමාරුයි කියලා. ධාරා විද්‍යුතේත් අපි මොකක් හරි සිද්ධාන්තයක් ගමු අපි ධාරිත්‍රක. එහෙම නැත්නම් ප්‍රතිරෝධක කියලා ගමු මොකක් හරි දෙයක්. සමක ප්‍රතිරෝධය හොයනවා කියමු. ඒතකොට අන්න ඒ වගේ දෙයකදී එක ළමයෙක් අපි හිතමු එයාට ඒක අමාරුයි. දැන් මේ අමාරු දරුවා මේක තමන්ගේ යාළුවන්ටද කියන්න ඕන නැත්නම් ගුරුවරයාටද? සරල ප්‍රශ්නයක් නේ. දැන් අන්ධයෙක් තවත් අන්ධයෙක්ගෙන් පාරක් අහලා තේරුමක් නැහෙනේ. එතකොට ඒක අන්ධයාගේ හැරමිටි පරම්පරාව වගේ වෙනවා. අන්ධයාගේ හැරමිටි පරම්පරාව කියලා එකක් තියෙනවනේ. කාන්තාරයකට වගේ තැනකට අන්ධයෝ දාලා අතරමං කරපුවාම එක අන්ධයෙක් තව අන්ධයෙක්ගේ හැරමිටි අල්ල ගන්නවා කියනවා. ඒ අන්ධයාගේ හැරමිටි තව කෙනෙක් අල්ල ගන්නවා කියන කොහොම කොහමරි අතපත ගාලා. ඉතින් කොහොම හැරමිටි පොලිමට අල්ලගෙන හිටියත් ඉස්සරහාම ඉන්නේත් අන්ධයෙක්. කොහේ යයිද දන්නේ. කාටවත් ඇස්පෙන්නේ නැහැ. ඒ වගේ තමයි දරුවන්ගෙන් මම දැකලා තියෙනවා ගොඩාක් මේ ගෲප් හදාගෙන ගෲප් ඇතුලේ ළමයින්ගෙන් ප්‍රශ්න අහනවා. ළමයින්ගෙන් ප්‍රශ්න අහනවා. ඒක කරන්න එපා. ඔය දරුවෝ පුළුවන් තරම් මේ ටිකේ ගුරුවරු ඇසුරු කරන්න.